Hi, welcome to LSD YouTube channel. මම පවන්. මම ඇත්තටම කැමරාවක් ඉස්සරහා කතා කරන්න ලැජ්ජයි බයයි. මේක quick intro එකක් වගේ. එතකොට මේක තමයි අපේ YouTube channel එක. මේකේ අපේ පළවෙනි වීඩියෝ එක වෙන්නේ පෙරහැරක shoot එකක්. ඉතින් අපි බලමු මේකේ මොනවද වෙන්නේ කියලා. එදා දවසේ ගියේ කොහමද කියලා. අද අපි යොමු වෙන්න හදන්නේ ඓතිහාසික නැහැ. ඇත්තට මේක ඓතිහාසික නැහැ. ඒ වුණාට අපේ ගමේ කියන්නේ අරගුවල අපේ ගමේ මහිකපු මහත්තයා ප්‍රධානව සිදු කරන පෙරහැර දෙවනි වරට සිදු කරන මේ වගේ පෙරහැරක් ඉතින් ලංකාවේවත් නැහැ කොහෙවත්. අපි දැන් ඒකට තමයි ඔක්කොම කැමරා බඩු පිටිපස්සේ තියෙනවා අපි රෙඩි කරලා. හොඳයි අපි බලමු කොහොමද කියලා. ඇත්තු 10ක් එනවා, අලි ඇත්තු 10ක් එනවා. කොල්ලෝ සැපේ ඉන්නවා. ඉතින් එහෙම අවුලක් නැහැ. එහෙමත් ගාලා බලමු අපි කැමරා ඔක්කොම ඇසෙම්බල් කරනවා ඒගොල්ල හන්දියේ. චූඩෑට මොනවද කියන්නේ? සාධාරණ ඥානුප්‍රාය මෙන්ඩිස් අමිරු මෙන්ඩිස් ඔබතුමන්ගේ වෑන් එකක් තුගේ සුපිරි වෑන් එකක් තියෙනවා කැමරා බඩුත් දෙල් දෙනවා මේ ඉන්නේ ලක්ෂිත හරි ඉන්නේ ගාමිණී සිසිර කුමාර මේවා නෙමෙයි ගහන්න කිව්වේ හායි අපි අද ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික පත්තිනි දේවාලයට ඇරවුවල කට්ටියම ඇවිල්ලා ඉන්නේ අයියේ බ්‍රෝ සෙට් එකම ඇවිල්ලා ඉන්නේ පවන් හැමෝම ඉන්නවා අපි බලමු අපිට කැමරා කරන්න බාර දීලා තියෙන ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට මෙන්ඩිස් කියන ගස් බල්ලා අද ආවේ නැහැ අපිට එහෙම තරහකුත් නැහැ එහෙම අවුලක් නැහැ අපි බලාගමු හායි අපි දැන් නැවත වාර්තා කරන්න හදන්නේ පෙරහැර වෙත කෑම ගත්තා හොඳයි දැන් අපි යම් බලන්න හායි අපි නැවතත් යමු උනේ අපේ vlog එක වෙත හායි අපි දැන් ඉන්නේ අපි දේවාලේ ගාව හොඳයි වැඩේ කරගෙන අපේ මේ අපේ බැලන්වත්තේ ගැම්ම මේ පේන්නේ පිටිපස්සෙන් අපේ නව යවුවන පරපුර ඉදිරියට එන්නේ ඈ අර අපේ තාත්තා යනවා ඉතින් මේ සුන්දර මොහොතේ අපිට කොච්චර සතුටුයිද කියලා තේරෙනවනේ නේ ඈ අන්න එනවා අම්මා මෙන්න එනවා අපේ බැලන්වත්ත ගිනිබෝල කණ්ඩායම ඔබට පෙනෙනවා ඇති සනා ප්‍රමුඛ අයස් සඳකැලුම් ප්‍රමුඛ මල්ලි අයස් නැද්ද අයස් සනා නැද්ද සනා නැද්ද සනා ඒක නේද කමන්නේ අපේ අයස් අයස් සඳකැලුම් ප්‍රමුඛ කණ්ඩායම මේ බැලන්වත්ත ගිනිබෝල තමයි වාර්තා කරන්නේ දැන් තමයි අපේ කණ්ඩායමේ බැලන්වත්ත ගිනිබෝල කණ්ඩායමේ සනා ඒ කියන්නේ අයස් සඳකැලුම් අයස් සඳකැලුම් තමයි අපි මල්ලා ඉන්නවා හැමෝම ගන්නවා බය වෙන්න එපා ඉතින් අයස් සඳකැලුම් ඔබට මොනවද මේ ගැන කියන්නේ මේ කුණුහරුප කියනවා මේ බලන්න මෙච්චර ලස්සන බ්ලොග් එකකට කරපු කැත වැඩේ හරි ඉතින් ඔය විදිහට තමයි පෙරහැරේ මුල් ටික සිද්ධ වුණේ. දැන් මන් දාන්නම් පෙරහැරේ ලස්සන සිනමැටික් ෂොට් එකක් අපි ගත්තා.
අත්කර ගන්නට අවස්ථාව උදා කර දෙමින් අපට සුදුසු කරන්නට හැකියාව ලැබුණේ. හරි ඔහොම තම අපේ පළමි ලොග් එක ඉවරුම්. ඉතින් මං හිතන ඕගොල්ලෝ ඒක එන්ජොයි කරා කියලා. එහෙනම් ඉතින් අපි තව ලොග් එකකින්ම හම්බෙමු.